ෆෝමියුලා 1 රේස් එකක් සම්පූර්ණයෙන්ම පැදලා ඉවර වෙනකොට ධාවකයෙක්ගේ බර කිලෝ 2ත් කිලෝ 4ත් අතර ප්‍රමාණයකින් අඩු වෙනවා කියලා ඔයා දැනගෙන හිටියා. එහෙනම් ඇයි එහෙම අඩු වෙන්නේ කියලා ඔයාට හිතා ගන්න පුළුවන්ද? ගෙදර තියෙන වාහනේ එළියට අරගෙන අපිට ගෙදර ඉඳන් කඩේට යනවා වගේ ලේසියෙන් ෆෝමියුලා 1 කාර් එකක් drive කරන්න බෑ. ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ කාර් එකේ තියෙන ස්පීඩ් එක සහ කාර් එක බැලන්ස් කරන්න තියෙන අමාරු තත්ත්වය සාමාන්‍ය මිනිස්සෙක්ගේ ශරීරයකට දරා ගන්න බෑ. ඒ කියන්නේ මම වගේ කෙනෙක් මේ වීඩියෝ එක බලන ඔබ වගේ කෙනෙක් හරියට මේ ශරීරය පුහුණු කරපු නැති එක්කෙනෙක් ෆෝමියුලා 1 කාර් එකක් පදින්න ගියොත් ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ප්‍රධානතම හේතුව තමයි මම දැන් අද පැහැදිලි කරන්න හදන්නේ. එතන තියෙන එක කතාවක් තමයි G-force එක. මේ G-force එක කියන්නේ මොකක්ද? G-force එක කියන්නේ Tamanගේ ඇඟේ තියෙන බර වගේ මොනතරම් ගුණයක බරක් මේ රේස් එකකදී Tamanට දැනෙනවද කියන එක. උදාහරණයක් විදියට ගත්තොත් එimhe මේ ෆෝමියුලා 1 වලදී අපි මේක කෑලි 3කට කඩලා මම මෙතනදී පෙන්නනවා. පළවෙනි එක තමයි බ්‍රේක් කරද්දි කොච්චර G-force එකක් ඇඟට දැනෙනවද කියලා. බ්‍රේක් කරද්දි Tamanගේ ඇඟේ බර වගේ 4 ගුණයක් 6 ගුණයක් අතර ප්‍රමාණයක බරක් ඇඟට දැනෙනවා. ඒ කියන්නේ G-force එක 4ත් 6ත් අතර ප්‍රමාණයක් ෆෝමියුලා 1 driver කෙනෙක්ට ඇඟට දැනෙනවා. ඒ විතරක් නෙවෙයි බෙන්ඩ් එකක් ගන්නකොට සාමාන්‍ය බෙන්ඩ් එකක් ලොකු බෙන්ඩ් එකක් ගන්නකොටත් අර වගේම 4ත් 6ත් අතර ප්‍රමාණයක G-force එකකට මුහුණ දෙන්න ෆෝමියුලා 1 රියදුරෙක්ට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇක්සලරේට් කරද්දිත් 2ත් 4ත් අතර ප්‍රමාණයකට ඒ කියන්නේ Tamanගේ බර වගේ දෙගුණයක් සිව් ගුණයක් වගේ ප්‍රමාණයක G-force එකකට මුහුණ දෙන්න ෆෝමියුලා 1 රියදුරෙක්ට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම උන් කියනවා රියදුරාගේ හෙල්මට් එකවට විතරක් කිලෝග්‍රෑම් 30ක විතර බරකට මුහුණ දෙන්න රියදුරෙක්ට සිද්ධ වෙනවා කියලා. ඔබට හිතා ගන්නවත් පුළුවන්ද ඒ තරම් G-force එකකට මේ රියදුරෙක් මුහුණ දෙනවා කියන එක. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ තරංගයක පීක් මූවමන්ට් එකදී කිලෝ 400ක විතර weight එකක් දරා ගන්න මේ රියදුරෙක්ට සිද්ධ වෙනවා. ඒක එහෙම ලේසි පහසු කාරණයක් නෙවෙයි. අන්නේ ලේසි පහසු නැති කාරණේ සිද්ධ කරද්දී සාමාන්‍යයෙන් රියදුරෙක් ගමන් කරන කොක්පිට් එකත් සෙල්සියස් අංශක 50ක විතර උෂ්ණත්වයක් දක්වා ගමන් කරනවා. ඒ විතරක් නෙවෙයි රියදුරා ඉන්නේ සම්පූර්ණයෙන්ම සීල් වෙන ඇඳුමක් ඇඳලා. ඔහුට බාහිරත් එක්ක කිසිම විදියකට සම්බන්ධතාවයක් නොමැති වෙන ආකාරයේ ඇඳුමක් තමයි රියදුරෙක් අඳින්නේ. ඒකට ප්‍රධාන හේතුව තියෙනවා විශේෂයෙන්ම ගින්නක් ඇති වුණොත් ඇවිලෙන්නේ නැති වෙන්න ඕනේ. ඒ වගේම අනතුරකදී ආරක්ෂා වෙන්න ඕනේ. මේ කාරණා සියල්ලත් එක්කම ෆුල් සීල් ඇඳුමකින් තමයි රියදුරා ඉන්නේ. එතකොට ඒ වගේ ෆුල් සීල් ඇඳුමක් ඇඳගෙන අර වගේ G-force එකකට මුහුණ දීදී සෙල්සියස් අංශක 50ක රස්නයක් තියෙන කොක්පිට් එකකට වෙලා කාර් එකක් පැය එකමාරක් පදිනකොට ඇත්තටම කිලෝ 2ත් 4ත් අතර ප්‍රමාණයකින් බර අඩු වෙන එක අහන්න දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් රියදුරේ කැලරි 1600ක විතර ප්‍රමාණයක් දහනය කරනවා මේ තරගයක් අතරතුර. ඒ වගේම තමයි රියදුරන් විජලනය වෙන එක වළක්වන්න ඔවුන්ට රේස් එක අතරතුර ජලය පානය කරන්න හැකියාවක් ලබලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රියදුරන් ඩිහයිඩ්‍රේටඩ් එක නවත්තන්න. සාමාන්‍යයෙන් කිලෝ 70ක විතර බරක් තියෙන රියදුරෙක්ට කිලෝ 400ක විතර G-force එකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ෆෝමියුලා 1 තරගයක් අතරතුරදී. දැන් ඔබට පැහැදිලි ඇති ඇයි රියදුරෙක්ගේ බර මේ තරම් අඩු වෙන්නේ? ඇයි මෙච්චර ෆෝමියුලා 1 කාර් එකක් කන්ට්‍රෝල් කරන්න අමාරු කියලා. තවත් ලස්සන මං කතාවක් කියන්නද මේ වීඩියෝ එක ඉවර කරන්න කලින්. ඒ තමයි මෑත කාලේනම සිද්ධ වෙච්ච අනතුරු වලදී රියදුරන් මොනතරම් G-force එකකට මුහුණ දුන්නද කියන වඩා 2021 සිල්වර්ස්ටෝන් වලදී ලුයිස් හැමිල්ටන් සහ මැක්ස් වෙස්ටාපන් අතර ඇතිවෙන අනතුරේදී මැක්ස් වෙස්ටාපන් Tamanගේ බර වගේ 51 ගුණයක පීඩනයකට මුහුණ දෙන්න මැක්ස් වෙස්ටාපන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ බර 70යි නම් ඒක 51න් වැඩි කරලා ගාන හදාගෙන බලන්න. ඊළඟට තවත් වැදගත් සහ බොහොම ජනප්‍රිය අනතුරක් තියෙනවා ෆෝමියුලා 1 වල මෑත කාලේ සිද්ධ වෙච්ච. ඒ තමයි රෝමන් ග්‍රොස්ජෙන් බහරයින් වලදී මුහුණ දෙන අනතුර. මේ අනතුරේදී ආවේ ෆයර් ෆ්ලේම් එකෙන් එළියට ග්‍රොස්ජෙන් එන එක ලෝකේ පුරා ජනප්‍රිය වුණා. එතෙන්දී ග්‍රොස්ජෙන් 67ක G-force එකකට මුහුණ දීලා තියෙනවා. ඒ කියන්නේ Tamanගේ බර වගේ 67 ගුණයක පීඩනයකට මුහුණ දෙන්න රෝමන් ග්‍රොස්ජෙන්ට සිද්ධ වෙලා තියෙනවා. අවසන් වශයෙන් කියන වඩා 2014 අවුරුද්දේදී ජපානයේ සුසුකා ධාවන පතේදී අනතුරකට මුහුණ දෙනවා ජූල්ස් බියන්චි. ඔහු ඒ අනතුරෙන් පස්සේ සෑහෙන කාලයක් කෝමා එකක ඉන්නවා. කෝමා එකක ඉඳලා මරණයටපත් වෙනවා. මේ අනතුරට ඔහු මුහුණ දෙද්දී ඔහුට දැනෙච්ච G-force එක ඒපත් නැත්නම් දැනෙච්ච පීඩනය 254ක අගයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ Tamanගේ බර වගේ 254 ගුණයක පීඩනයකට මුහුණ දෙන්න එදා ජූල්ස් බියන්චිට සිද්ධ වුණා. ඒ පීඩනයත් එක්ක සිද්ධ වෙච්ච අනතුරක භයානකකම සහ මුහුණ දීපු තත්ත්වය සම්බන්ධයෙන් මම හිතන්නේ ආයි අමුතුවෙන් මතක් කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සහ අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ අනතුර හින්දා තමයි ඔහුට එච්චර G-force එකකින් වෙච්ච අනතුර හින්දා තමයි ඔහුට මාස ගාණක්
රෝහල් ගත වෙලා ඉඳලා අන්තිමට කෝමා එකෙන්ම මරණයටපත් වෙන්න සිද්ධ වුණේ. ඉතින් අපි හිතනවා වගේ මෝටර් රේසින් වලට නිකන් කාර් එකකට බෑලා නිකන් පදිනවා වගේ ඒක කරන්න බෑ. ඒ G-force එකට අපි වගේ සාමාන්‍ය මිනිස්සෙක් මුණ දුන්නොත් අනිවාර්යෙන්ම අපේ මේ බෙල්ල කැඩෙනවා. ඔයා හොඳට නිරීක්ෂණය කරලා බලන්න. ෆෝමියුලා 1 රියදුරෙක්ගේ බෙල්ල මේ දෙපැත්ත සෑහෙන මහතයි. ඒකට උණු වෙනම ට්‍රේන් කරනවා. මේ G-force එකත් එක්ක තමන්ගේ ඇඟට එන පීඩනයත් එක්ක බෙල්ල කැඩෙන්නේ නැතුව බේර ගන්න. අනතුරටපත් වෙන එක විතරක් නෙවෙයි ෆෝමියුලා 1 වගේ මෝටර් රේසින් ස්පෝර්ට් එකේ තියෙන භයානක පැත්ත. මේ වගේ G-force එකත් එක්ක තරඟ කරන එකක්, මේ වගේ G-force එකක් දරා ගන්න එකක් සෑහෙන භයානක දෙයක්. ඉතින් ෆෝමියුලා 1 කියන්නේ ඒ වගේ අපහසු ක්‍රීඩාවක්. අපි තවත් මේ ෆෝමියුලා 1 වල ඔයා දන්න නොදන්න ඉන්ටරෙස්ටිං ෆැක්ට් එක ස්පීඩ් මේනියා එක කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා.